මේකේ මෙතන RPM පෙන්නනවා, distance එක පෙන්නනවා, duration එක පෙන්නනවා, කාලය කොච්චර ගියාද කියලා. ඒ වගේම ඔයාගේ බයික් එක eco mode එකේද power mode එකේද කියලා මෙන්න මේ මැද එකෙන් පෙන්නනවා. ඉතින් මෙන්න මේ මැද තියෙන්නේ මේකෙන් පෙන්නනවා. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා TikTok එකේ කොහොමද මේ rider bike එකට ඒකේ mirror එකට Bluetooth connect කරගන්නේ කියලා. ඉතින් Bluetooth connect කරාම ඔයගොල්ලෝ නොදන්න features ගොඩක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ගොඩක් අය ඔය bike එකේ පැත්තට Bluetooth on කරලා ඒ වැඩේ කරන්නේ නැහැ ඇත්තට කියනවා. ඉතින් TikTok එකේ මම කියලා දුන්නා normal කොහොමද කරන්න කියලා. ඉතින් ඊට වැඩි දෙයක් දන්නේ නැතුවම කට්ටියට තමයි මේ වීඩියෝ එක මම දාන්න හිතුවේ. මොකද ගොඩක් අයට ඇත්තටම කියනවා නම් මේ වගේ දෙයක් ඇත්තටම කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් තේරෙන්නේ නැති ඉඳ තමයි ඔන්න මේ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට අරන් ආවේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් බයික් එකේ මීටර එක වාගේ ෆෝන් එකට කනෙක්ට් කරගන්න. ඒ වගේම ඔයා ගමනක් යනවා නම් නැවිගේෂන් බයික් එකේ මීටර බෝඩ් එකේ දාගෙන යන්න පුළුවන්. ඉතින් ගොඩක් අය දන්නේ නැහැ ඒ වගේ ෆීචර්ස් මේ බයික් එකේ මීටර එකේ තියෙනවා කියලා. GPS තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඔයගොල්ලෝ දන්නේ නැහැ හයිඩ් වෙලා තමයි තියෙන්නේ. ඒවා ඔටෝ ඇක්ටිව් කරන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඔයාලා මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ Google Play Store එකට යන්න. ඊට පස්සේ ඔයාලා සර්ච් කරගන්න මේ අනම්මන සර්ච් කරන්න එපා. බයික් එකේ නම සර්ච් කරන්නත් එපා rider කියලා. ඔයාලා මුලින්ම සර්ච් කරගන්න ඕන TVS app කියලා. හරිද? ඔයාලා මුලින්ම TVS app කියලා සර්ච් කරගන්න. එතකොට TVS Connect කියලා ශ්‍රී ලංකා කියලා මේ වගේ එකක් එනවා. එතකොට මේක තමයි app එක TVS M Connect ශ්‍රී ලංකා. හරිද? ඉන්දියා එක ගන්න එපා. මේක තමයි ශ්‍රී ලංකා version එක. මේක තමයි ගන්න ඕන ලංකාවේ rider bike එකට. එතකොට Entok එකට මේකයි එන්නේ. මේක තමයි app එක. හරිද? මේ app එක අරගෙන ඔයා මේක open කරගන්න ඕනේ මෙන්න මේ විදියට. ඉතින් මේක open කරගත්තාම මේ වගේ තමයි ඔයාට බලා ගන්න පුළුවන්. දැන් මම මේකේ මගේ bike එක මේකට log වෙලා තියෙන ඉතින් තමයි මෙහෙම පෙන්වන්නේ. එහෙම නැත්නම් ඔයාගේ මුලින්ම interface එකක් පෙන්වන්නේ. bike එකේ මේ වගේ නෙමෙයි පෙන්වන්නේ. ඔයාගේ මුලින්ම පෙන්වන්නේ account එකක් sign up වෙන්න එකයි. එතකොට ඔයා මුලින්ම ඔයාගේ account එකක් හදාගන්න ඕනේ. ඔයාගේ Gmail එක පාවිච්චි කරලා පුළුවන් account එකක් හදාගන්න. account එක create කළේ වුණාම ඔයාට පුළුවන් මේ වගේ interface එකට එන්න. හරිම සරල දෙයක් තියෙන්නේ Gmail එක මේකට ගහලා ඊට පස්සේ code එකක් යනවා. ඊට පස්සේ code එකට ඔයාගේ මේ විදිහට ඔයාගේ TVS account එක හදාගන්න පුළුවන්. හදාගත්තාම ඔයාගේ bike එක මෙන්න මෙතනින් පෙන්නනවා. Entok යන Entok එක, rider ගන්න rider එක මේ විදිහට පෙන්නනවා. ඉතින් බයික් එකේ කලර් එක වෙන එකක් වෙන නමුත් මේක තමයි ඔයාට දීලා තියෙන ඔයාගේ account එක. ඉතින් මේකේ ගොඩක් දේවල් පෙන්නනවා. ඔයා බයික් එකේ යන distance එක, එතකොට top speed, එතකොට total ride ප්‍රමාණය, අද දවසේ කොච්චර කිලෝමීටර ගාණක් ඔයා ගියාද. ඒ විදිහට ඔයාට මේකේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට කොහෙට හරි යන්න ඕන නම් මේකේ navigation on කරගෙන නිතර phone එක high කරගෙන බලාගෙන යන්න ඕනේ නැහැ. ඉතින් මේකේ navigation on කරගෙන display එකේ හරවන තැන පේනවා. ඒ වගේ ඔයාට බලාගෙන යන්න පුළුවන්. අපි බලමු මුලින්ම මේක කොහොමද බයික් එකට connect කරගන්නේ කියලා. මුලින්ම මේ විදිහට ඔයාලා app එක හදලා ඉවරනහම ඔයාලට තියෙන්නේ හරිම සරලව මෙන්න මේ යට තියෙන connect කියන බටන් එක ෆෝන් එකේ Bluetooth on කරන්න ඕන. මුලින්ම ඔයා ෆෝන් එකේ Bluetooth on කරලා මේ විදිහට ඔයා ෆෝන් එකේ Bluetooth on කරලා මේක done දෙන්න. ඊට පස්සේ මේ යට තියෙනවා connect කියලා බටන් එකක් ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේක එකපාරක් මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ battery optimization disable කරන්න කියලානවා. ඊට පස්සේ optimization disable කරපුවාම ඔයාගේ device එක ඔයාගේ bike එක මෙන්න මෙතන පෙන්නනවා Bluetooth හරහා. එතකොට ඔයාගේ ෆෝන් එකේ location on වෙලා තියෙනවනේ අනිවාර්යෙන්ම GPS on වෙලා තියෙනවනේ. එතකොට තමයි ඔයාගේ මෙන්න මෙතන device එක, ඒ කියන්නේ ඔයාගේ bike එක device එකක් විදිහට මෙතන පෙන්වන්නේ. ඔයාගේ bike එක මෙන්න මෙතන device එකක් විදිහට පෙන්වුවා නම් ඔයාට මෙන්න මේක එකපාරක් touch කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් bike එක ඔයාගේ bike එක විතරක් තියෙන තැනක් කරන්න. මොකද ආවට rider bike දෙක තුනක් තියෙනවා නම් ඔයාට මේක අමාරු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට bike එකත් එක්ක connect වුණාම මෙන්න මේ විදිහට තමයි ඔයාගේ බලා ගන්න පුළුවන්. දැන් මගේ bike එකත් එක්ක මේ app එක connect වුණා. මේ විදිහට තමයි connect වුණාම බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ notification allow කරන්න එනවා මේ විදිහට app එකට. ඊට පස්සේ මෙතනින් allow කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට allow කරගත්තාම ඔයාට පුළුවන් මේ විදිහට normal විදිහට app එකේ interface එකට යන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි bike එකට ඕන. දැන් මේක සාමාන්‍ය විදිහට bike එකට connect වෙලා තියෙන මේ app එක. ඔයා යතුරු bike එක off කරොත් මේක auto disconnect වෙනවා. නමුත් ඊළඟ පාර ආය යතුරු on කරාම ආය ඔටෝම connect වෙනවා. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ෆෝන් එකේ Bluetooth on කරලා තියෙනවා නම් GPS on කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම auto connect වෙනවා. ඉතින් ඔයාට මෙන්න මේකයි. ඉතින් මේකේ මෙතන RPM පෙන්නනවා, distance එක පෙන්නනවා, duration එක පෙන්නනවා, කාලය කොච්චර ගියාද කියලා. ඒ වගේම ඔයාගේ bike එක eco mode එකේද power mode එකේද කියලා මෙන්න මේ මැද එකෙන් පෙන්නනවා. ඉතින් මෙන්න මේ මැද තියෙන්නේ මේකෙන් පෙන්නනවා. එතකොට මේ උඩ තියෙනවා හරිම සරලව where to go කියලා. ඒ කියන්නේ ඔයා කොහෙටද දැන් යන්න ඕනේ කියලා ඔයාට. ඒ කියන්නේ සාමාන්‍ය විදියට ඔයාට කොහෙට හරි යන්න navigation දාන්න ඕන නම් මෙන්න මෙතනින් පුළුවන් where to කියන එක ටික් කරගන්න.
ඊට පස්සේ මේතන ඕකේ කියලා එකක් එනවා. මේක සර්ච් කරාම මෙතන නම් ඉන්නේ මේ වගේ බයික් එකේ පෙට්‍රල් නැහැ කියලා. ඉතින් පෙට්‍රල් නැති වුණාමත් මේ විදිහට ඔයාගේ ඇප් එකේ ඉන්ඩිකේට් කරනවා. ඉතින් ඒක කොච්චර ලොකු දෙයක්ද කියලා ඔයාට තේරෙනවා ඇති. එතකොට මේ විදිහට ඔයාට යන්න ඕන තැන මෙන්න මෙතනින් මම උදාහරණයක් විදිහට කඩවත කියලා ගහනවා. එතකොට මෙන්න මේ විදිහට මේකේ මැප් එකක් වගේමයි පෙන්වන්නේ. අපේ Google Map එක හරහා නෙමෙයි මෙතන පෙන්වන්නේ. මේක මේ ඇප් එක ඇතුලේ මැප් එකක් විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් දැන් මම මෙතන කඩවත කියලා ෆෝන් එකේ ගහනවා. ඊට ඔන් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ යට තියෙනවා ස්ටාර්ට් කියලා බටන් එකක් ඔයාලට පේනවා ඇති. මේ ස්ටාර්ට් කියන බටන් එක එකපාරක් ක්ලික් කරගත්තාම ඊට පස්සේ ඔටෝමැටික් නැවිගේෂන් ඔන් වෙනවා. දැන් මෙතන ෆෝන් එකේ නැවිගේෂන් ඔන් වෙලා තියෙනවා. ඔයාලට පේනවා. හරිය නිකන් පික් මී ඇප් එකේ වගේ රයිට් මෙතන නැවිගේෂන් ඔන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් දැන් ෆෝන් එක වගේ සාක්කුවේ දාගන්න. සාක්කුවේ දාලා ඔයාලට පුළුවන් බයික් එකේ නැවිගේෂන් එක දිහා බලාගෙන යන්න. ඉතින් බයික් එකේ අපි කොහොමද ඩිස්ප්ලේ එකේ මේ ෆෝන් එක කනෙක්ට් වුණාම පෙන්වන්නේ කියලා දැන් මම ඔයාලට පෙන්වන්නම්. දාගන්න පුළුවන් මෙතන බයික් එකේ බැටරි ඉන්ඩිකේට් කරනවා. ඔයාගේ ෆෝන් එකේ බැටරි එක කොච්චර තියෙනවද කියලා. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක පෙන්වනවා. ඉතින් මැසේජ් ආවිලා තියෙනවා නම් ඒක පෙන්වනවා. ඒ වගේම WhatsApp මැසේජ් පෙන්වනවා. Instagram ආවිලා තියෙනවා ඒක පෙන්වනවා. ඒ වගේම ඔයාලට මේකේ කෝල් එකක් ඔයාගේ ෆෝන් එකට එනවා නම් ඔයාලට මෙතන බයික් එකේ බලා ගන්න පුළුවන් අවදාලා කෙනාගෙන් එන කෝල් එක මෙතන වැටෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාට එන කෝල් මෙතනින් ආන්සර් කරන්න පුළුවන්. මේ මෙනු බටන් එකෙන් ඔයාට පුළුවන් ආන්සර් කරන්න. එතකොට මේ මෙනු බටන් එකෙන් ඔයාට පුළුවන් ඔයාට මේකෙන් එන කෝල් ආන්සර් කරන්න. දැන් මම උදාහරණයක් විදිහට මෙතන නැවිගේෂන් එකෙන් ස්ටාර්ට් කරලා පෙන්නන්නම්. කොහොමද නැවිගේෂන් පෙන්වන්නේ කියලා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට බලන්න පුළුවන් මේ ඩිස්ප්ලේ එකේ නැවිගේෂන් ඔන් කියලා වැටලා මට යන්න ඕන තැනට මෙතන පාර පෙන්නනවා. ඒ වගේම මේ අදාළ මීටර 23කින් හරවන්න කියලා වැටෙනවා. ඊට පස්සේ අපි යන තැනින් හරවන්න කියලා මේ වගේ ඊතලේ කොයි පැත්තටද හරවන්න ඕන කියලා මෙතනින් වැටෙනවා. ඒ වගේම අපිට ෆෝන් එක අවශ්‍ය වෙන්නේ නැහැ කොටින්ම යන වෙලාව වැටෙනවා. ඒ වගේම කිලෝමීටර කොච්චර ගාණක් යන්න පුළුවන්ද කියලා වැටෙනවා. කී වෙනකොට ඔයාලට එතෙන්ට යන්න පුළුවන්ද කියලා මෙතනින් වැටෙනවා. ඉතින් ගොඩක් දේවල් මේ මීටර එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ලයිව්ම වැටෙනවා. ඔයාලට පෙට්‍රල් වලින් තව කොච්චර දුර යන්න පුළුවන්ද කියලා වැටෙනවා. එතකොට බයික් එකේ පෙට්‍රල් කොච්චර ලීටරයකට කරනවද කියලා මිලේජ් එක මෙතනින් පෙන්නනවා. ඉතින් ඒ වගේ දේවල් ගොඩාක් දේවල් මේ මීටර එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක හරහා ඔයා කනෙක්ට් වෙනවා. ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ෆෝන් එක මේ ඩිවයිස් එක සාක්කුවේ දාගෙන ඔයාට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් බයික් එකේ ඩිස්ප්ලේ එක දිහා බලාගෙන ඔයාට පුළුවන් ෆෝන් එක සාක්කුවේ දාගෙන යන්න. ඒක තමයි ගොඩක්ම ලේසි වැඩේ. ඒකට ෆෝන් එක මේකේ ගහගෙන බල යන්න ඕනෙත් නැහැ. ඔයාට පුළුවන් මේක දිහා බලාගෙන යන්න. ඉතින් දැන් මම ඔයාලට වීඩියෝ එකේ අවසාන විදිහට පෙන්නන්නම්. අපි යද්දි මේකේ නැවිගේෂන් කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් අපි එහෙනම් අන්තිම වීඩියෝ එකේ අවසාන කොටස විදිහට අපි මේකේ නැවිගේෂන් පෙන්වන්නේ කොහොමද කියලා බලමු.